ඉතින් යාළුවනේ සුබ අලුත් අවුරුද්දක් ඔයගොල්ලෝ හැමෝටම මම පෙන්වන්න ගත්තේ මෙන්න මේ පණුව දෙන්න මේ දලුඹුව කියලා තමයි මේගොල්ලන්ට කියන්නේ. මම ඉතින් වෙන නම් දන්නේ නැහැ. මෙන්න මේ ගහේ තමයි මම මේගොල්ලන්ට මේ දවසක් වීඩියෝ එකක් පෙන්නුවේ පොල්ලෙල්ලක හිටව ගන්න හැටි මෙන්න ඒකට මම අද පෝර දාන දවස. මම අද පෝර දාන්න ගත්තම් ඒකේ අතු මේ වගේ මේ තියෙන කාලා මේ භාග මේ වගේ කාලා. ඉතින් මම දැන් මෙහෙම මේව කරලා අතු එහාට මෙහාට කරලා බැලුවා. බලනකොට මේ දෙන්න ඒකේ හිටියා. ඒ දෙන්න මේ ගහ කාලා ඉන්න ගම. මම දැන් මේ පෝර හැම හදාගෙන පොල්ලෙලි අඟුරු දාලා හදාගෙන මම මේකට දැම්ම යාර මිලා ඩිංගක්. මේ පෝර දානකොට මෙන්න මේ වගේ එහාට මෙහාට කරලා මේකේ දළු වෙන්නේ නැති තැන් බලලා මේක අස්සට මේ වගේ අයිනින් පෝර ටික දාගන්න මේ මැද්දින් මෙහෙම පොඩ්ඩක් බලලා වගේ පාදලා පොඩ්ඩක් පොල්ලි අඟුරු කොහු බඩින්ක් මේ කරලා කලවම් කරලා හදලා ඒ වගේ දාන්න. මම ඉතින් පෝර දාන්න ගත්තන් තමයි ඒ දෙන්න දැක්කේ. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇතිනේ මේකේ සත්තු හැදෙනවා කියලා. මේ ಜಾති වල සත්තු හැදෙනවා. සත්තු හැදිලා ඒගොල්ලෝ ඒක හේම ඒවම ආහාරයට ගන්නවා. ඉතින් මේ වගේ කෝටු වෙලා තමයි අන්තිමට තියෙන ඉතින් කාලා. ඉතින් මේ ගහ ඕගොල්ලෝ ළඟ තියනවා නම් එහෙම මේකේ හදනවා නම් පොඩ්ඩක් මේකේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. සත්තු හිතෙන ඒගොල්ලෝට ඉන්න පුළුවන්. ඒකෙන් හින්දා ඒගොල්ලෝ ඒක අස්සෙන් බලනවා පැටව දානවා. ඊට පස්සේ ගහ අපිට නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඒකෙන් හොඳට බලන්න ඕනේ ඒගොල්ලෝ හැංගෙනවා මෙහෙම දුර ගිහිල්ලා අතුවල දුවනවා ඒගොල්ලෝ. මෙහෙම බලන්න ඕනේ. බලලා පෝල් ටික දාලා ආයෙ නැවත එල්ලන්න ඕනේ ඒ වගේම. මම දැන් මේ කොක්කත් ගලවලා ගත්තා මේ. ගලවලා අරන් තමයි මේ පොඩ්ඩක් බැලුවේ. එන යාළුවනේ මම නැවත වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලෝ පටිස්සම් ඇතුව මම වීඩියෝ එකත් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න අනිත් අයට බලා ගන්න. ඕගොල්ලන්ට එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වේවා. මම නම් අවුරුදු තිබුණේ නැහැ. අපේ දරුවා ලෙඩ වෙලා හින්දා නැකට්ටිය කරලා නිකන් හිටියා. ඉතින් කැවිලි හැදුවේ නැහැ. ඒ හින්දා මම නම් ඉතින් ඒ දේවල් එක්ක තමයි මම ඉතින් අවුරුදු ගත කරේ. කොහෙවත් තාම ගියවත් නැහැ. එන යාළුවනේ ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියනවා. මම ආයි වීඩියෝ එකකින් එනකන් ඔයගොල්ලන්ට දසරණ